ශ්‍රී ලංකාව සහ බටහිරින්ද කොදෙව්වන් අතර 20යි 20 තරඟාවලියේ අවසාන තරඟය එහෙම නැත්නම් තරඟාවලියේ ශූරයන් තීරණය කරන තරඟය අද පැවැත්වුවා සබිනා පාක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වේලාවෙන් උදෑසන 6ට. ඉතින් මෙම තරඟයේදීත් කාසියේ වාසිය දිනාගත් බටහිරින්ද කොදෙව් කණ්ඩායම ආරාධනා කරා ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පාර දීම සඳහා. ඉතින් අපගේ ආරම්භය නම් එතරම් හොඳ ආරම්භයක් බවට පත් වූයේ නැහැ. පවර් ප්ලේ පන්දු අර 6 ඉවර වෙනට ශ්‍රී ලංකා කණ්ඩායමේ টොප් ඕඩර් එක ක්‍රීඩාගාරයට හරවා යාමට බටහිරින්ද කොදෙව් කණ්ඩායම සමත් වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරොත් පසුගිය 20යි 20 තරඟ කිහිපයේදීම අප දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ මෙන්න මේ පසුබෑම. කෙසේ වෙතත් පෙර තරඟයේ විශිෂ්ට අර්ධශතයක් රැස් කර දසුන් ශානක් කෙරෙහි ශ්‍රී ලංකා බොහෝ දෙනා බලාපොරොත්තු දල්ලා බලාගෙන සිටියේ. මෙම තරඟයේදී දසුන්ගේ පිත්ත කොදෙව් පන්දුවන්නන් කෙරෙහි ප්‍රවේගකාරීව ක්‍රියාත්මක වේ යයි සිතා. කෙසේ වෙතත් තරඟයේ ජේසන් හෝල්ඩර් වූ 15 වන පන්දුවාරයේදී දසුන් ශානගේ කඩුල බිඳ දැමීමට ජේසන් හෝල්ඩර් සමත් වන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සියලු බලාපොරොත්තු සුණු විසුණු කර දමමින්. නමුත් ඊට පසුව ක්‍රියාත්මක වන අපේ පළමු ඉනිමේ ගැලවුම්කාරයා දුනිත් වෙල්ලාලගේ ඉනිමෙන් අපගේ මුල් පෙළ පිතිකරුවන්ට ගෙනීමට බොහෝ දේවල් තිබුණා. අපගේ මුල් පෙළ පිතිකරුවන් ඉතාමත් අසීරුවෙන් ක්‍රීඩා කරපු ශාම ජෝසප්ට එරෙහිව ඔහු යවන 17 වන පන්දුවාරයේදී ලකුණු 20ක් ලබා ගැනීමට මේ ලාබාල පිතිකරුවා දුනිත් වෙල්ලාලගේ සමත් වෙනවා. ඉතින් ඔහු ලබා ගන්න ලකුණු 43 සමත් වෙනවා. බටහිරින්දේ කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක් ලබා දීමට මේ අවසන් තරඟයේදී. ඉතින් පළමු පන්දුවාරයයි මේ අභියෝගයද බාරගත් දුනිත් වෙල්ලාලගේ සමත් වෙනවා. නායක ෂායි හෝප් පළමු පන්දුවේම ක්‍රීඩාගාරයට හරවා යාමට ඔහු දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකටයට පෙන්නුම් කරනවා ඔහුව බෙන්ච් එකේ තබා ගැනීමට සුදුසු ක්‍රීඩකයෙක් නොවන බව. කෙසේ වෙතත් පවර් ප්ලේ පන්දුවර 6න් පසුව කැඳවන වනිදු හසරංග සමත් වෙනවා බ්‍රෙන්ඩන් කින්ව හරවා ක්‍රීඩාගාරයට යීමට. ඒ වගේම අපට දක්න ලැබෙනවා ශ්‍රී ලංකා දඟ පන්දු හමුවේ ඉතාමත් අසීරුවෙන් ක්‍රීඩා කරන බටහිරින්ද කොදෙව් කණ්ඩායමේ මුල් කඩලු 4ක ලකුණු 53ක් වෙන විට දැවී යනවා. ඉන්පසුව රෝමන් පවල් සමග එකතු වෙන රදර්ෆර්ඩ් හිමින් සීරුවේ බටහිරින්ද කොදෙව් කණ්ඩායම ජය මාවත කරා ගෙන යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේද දුර්වල පන්දු රැකීම් හමුවේ. තරඟයේ 14 වන පන්දුවාරය වන එෂාන් මාලිංග රදර්ෆර්ඩ්ට පිට නිරකුණු පන්දු යවමින් ඔහු වෙතට එල්ලගෙන පීඩනයෙන් මිදීමට එල්ලගෙන පහරක් උඩ පන්දුවක් ලෙස ඇදී ආවද එෂාන් මාලිංග අතින් අතෑරෙන්නේ තරඟාවලියේ බලාපොරොත්තුද ශ්‍රී ලංකාව අතෙන් ගිලිහිමින්. ඒ විතරක් නෙවෙයි ඊට පසුවද දසුන් ශානක අතින්ද රදර්ෆර්ඩ්ගේ උඩ පන්දුවක් 6 පහරක් බවට පත්වන්නේ ශ්‍රී ලංකාවට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට තිබූ මහඟු අවස්ථාව අතහැර දමමින්. එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් රදර්ෆර්ඩ් ඇතුළු කණ්ඩායම දුෂ්මන්ත චමීර්ගේ ක්‍රිකට් ජීවිතයේ බිහිසුණු අත්දැකීම ලබා දෙන්නේ ඔහුගේ පන්දුවාර 4ට ලකුණු 64ක් ලබා ගැනීමෙන්. ඒත් සමගම මෙම තෙවන 20යි 20 තරඟයේ කඩලු 5කින් ජය ගන්න ඔවුන් සමත් වෙනවා මෙම තරඟාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කිරීමට. ඉදිරි තරඟ තොරතුරු දැන ගැනීමට SLC Show YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.